Hello guys, welcome back to my YouTube channel. අද මං ගෙනාවේ මං ගියපු ෆැෂන් ෂෝ එකක බ්ලොග් එකක් ඔයාලත් එක්ක මට ෂෙයා කරගන්න ඕනි කියලා හිතුණා. මේක තමයි ෆැෂන් ෆෝමියුලා 2026 ජනවාරි මාසයේ තිබුණ ෆැෂන් ෂෝ එක. මේ මම ඔඩිෂන් ගිහිල්ලා මාව සිලෙක්ට් කරගත්ත වීඩියෝ එක. මේකෙන් පස්සේ අපි රිහර්සල්ස් දවස් කීපයක් තිබුණා. ඒක රිහර්සල්ස් ටික ඉවර වෙලා අපිට ෆැෂන් ෂෝ එකට යන්න කියන්නේ ලොකු කාලයක් රිහර්සල්ස් වලට එන්න තිබුණේ නෑ. දවස් 3ක් වගේ මම හිතන්නේ. දෙසැම්බර් මන්ත් එකේ පටන් අරන් ජනවාරි මන්ත් එකේ තමයි ෂෝ එක තිබුණේ. මේක ඩුවට් එකක්. මේ රිහර්සල් එක යන්නේ රිසෝට් වෙයා සෙග්මන්ට් එකේ රිහර්සල් එක තමයි. මම රිසෝට් වෙයා and casual වෙයා සෙග්මන්ට් එකට තමයි පෙනී හිටියේ. ඉතින් මේ මගේ පාර්ට්නර් මෙයාත් එක්ක තමයි මට වොක් එක කරන්න තිබුණේ. මේ ඔයාලට පේන්නේ අපේ ෆිනාලේ වෝක් එකේ අපේ පොසිෂන් අපි ප්ලේස් කරගන්න විදිය මිස්ටර් චරිත් කියන්නේ ෆැෂන් ෆෝමියුලා ෆැෂන් ෂෝ එකේ කොරියෝග්‍රාෆර්. එයා මේක අපිව ප්ලේස් කරන විදිය සහ මේකේ ඩිරෙක්ටර් ඉසුරු ගුණසේකර මේ කියන්නේ ඉසුරු ගුණසේකර සහ චරිත් ගුණසේකර කියන ට්වින්ස්ලාගේ තමයි මේ ෆැෂන් ෂෝ එක අපිට සහභාගී වෙන්න පුළුවන්කම තිබුණේ. ලොකුම රිස්ක් එක තමයි මේකේ සෙග්මන්ට් 13 14ක් වගේ තිබුණා සහ අපි ලොකු මොඩල්ස් ප්‍රමාණයක් සිටියා සහ අපිට රිහර්සල්ස් කරන්න ලොකු දවස් ගාණක් තිබුණේ නෑ. පොඩි රිස්ක් එකක් තිබුණා. අපි ගොඩක් අය රෑ වෙනකන් අපිව රිහර්සල් වල අපි ට්‍රේනින් වෙලා තමයි අපි මේක ගොඩාක් දුරට සක්සස් කරගන්න පුළුවන් වුණේ. මම හිතන්නේ දවස් 3ක වගේ පොඩි කාලයක ට්‍රේනින් එකකින් පස්සේ තමයි අපි මේ ටික කරගත්තේ. මේ වගේ යාළුවෝ දෙන්න ෂෝ එකේ හිටිය. ඒකත් එක්කම ඉතින් මහන්සියක් වුණත් අපි ඒක ලස්සනට මැනේජ් කරගත්තා. ඒ කියන්නේ රිස්ක් එකක් තිබුණත් ලොකු දවස් ගාණක් රිහර්සල් කරගන්න තිබුණේ නැති වුණත් අපි රිස්ක් එක අරගෙන ඒකට ෆේස් කරා. හරිම සතුටුයි. ඉතින් අපි මේ රිහර්සල් ලාස්ට් ඩේ එක තමයි අපේ. ඊට පස්සේ දවස් තමයි අපිට ෂෝ එක තියෙන්නේ. පස්සේ දවසේ කියන්නේ ෆ්‍රයිඩේ ෆයිනල් රිහර්සල් එක තිබුණේ. ඊට සැටර්ඩේ රිහර්සල් මොකුත් තිබුණේ නැහැ. සන්ඩේ තමයි අපිට BMICH එකේ ෂෝ එක තියෙන්න තිබුණේ. ඉතින් මේ අවසාන දවසේ අපේ මෙමොරිස් ටික අපි ස්ටේජ් රිහර්සල් එක මෙතන ස්ටාර්ට් කරන විදිහ තමයි මේ තියෙන්නේ. අපේ මේ වීඩියෝ එකේ තිබුණාට මේ ස්ටේජ් එක අපේ ෆයිනල් වෙලාව වෙද්දී තව ටිකක් දිගට හදනවා. ඒ කියන්නේ අපි කෙලින්ම වොක් කරන්න ගියේ ස්ටේජ් එක දික් කරන් පස්සේ කියන්නේ අපි පුරුදු වෙලා හිටියේ මේ ඔයාට පේන පොඩ්ඩක් කොට ස්ටේජ් එක වුණාට මේක තව ටිකක් ඉස්සරහට දික් කරන නිසා අපිට ඒ රිස්ක් එක සහ ඒක අලුත් එක්ස්පීරියන්ස් එකක්. ඉතින් අපිට රිස්ක් එකක් වුණත් ඒක බය නොවි ඒකට ෆේස් කරන්න පුළුවන් වුණා. මේ අපේ මං කිව්ව රිසෝට් වෙයා සෙග්මන්ට් එකේ ෆයිනල් ස්ටේජ් රිහර්සල් එක. ඉතින් මේ හැමදේම සතුටින් කරා. ඒක අලුත් එක්ස්පීරියන්ස් එකක්. ඇත්තටම BMICH එකේ මම ගිය පළවෙනි ෆැෂන් ෂෝ එක. මම කලින් BMICH එකේ ෆැෂන් ෂෝ එකකට ෆේස් කරලා තිබුණ නැහැ. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එකත් අලුත් එක්ස්පීරියන්ස් එකක් ලයිෆ් එකට. මේ රිහර්සල් එක තමයි මගේ කැෂුවල් වෙයා සෙග්මන්ට් එකේ රිහර්සල් එක. ඉතින් ඒකත් හොඳට කරගත්තා. ස්ටේජ් එක වෙනස් වුණා වුණත් ඒක එච්චර
ලොකු ඉෂුව එකක් ඔන්නේ අපිට ක්‍රවුඩ් එක ඉන්න වෙලාවෙදී ෆේස් කරන්න. ස්ටේජ් රිහර්සල්ස් ඔක්කොම ඉවරයි. දැන් අපි රැස් වෙන්නේ මේකප් එක සහ හෙයා ෂෝ එකට යන්න රෙඩි වෙනවා. මෙන්න මේ විදිහට තමයි මගේ මේකප් එක ෆිනිෂින් එක සහ හෙයා එක මම ලෑස්ති. මට කොස්ටියුම් දෙකක් තමයි, කියන්නේ සෙග්මන්ට් දෙකකට කියපු නිසා ලොකුවට රෂ් එකක් තිබුණ නැහැ. ඒත් රිස්ක් එකක් තිබුණා කැෂුවල් වෙයා සෙග්මන්ට් එක ඉවරන ගමන් එහෙමම ඊළඟ සෙග්මන්ට් එක තිබුණේ මගේ, ඒ කියන්නේ සෙග්මන්ට් දෙකම එක ළඟ තිබුණේ. එතකොට රිසෝට් වෙයා සෙග්මන්ට් එකට මේ සම්පූර්ණ කොස්ටියුම් එක ඇතුළ ඇඳුම් වල ඉඳන් ඔක්කොම චේන්ජ් කරන්න ඕන. ඒක පොඩ්ඩක් රිස්ක් එකක් තිබුණා දඩබඩ ගාලා කරගන්න. ඉතින් ඒක හිතේ බයක් තිබුණා ඉක්මනින් ටයිම් එකට මේ දෙන්න ගින් හිට ගන්න බැරි වෙයිද කියලා මේ යන්න. ඒත් ඒකේ වෙලාවට කලින්ම මේක ඉවරන ගමන් ලෑස් වෙන්න පුළුවන්කම තිබුණා. ඒක මම ක්වික් එක මම ප්ලෑන් කළා. ඒක ක්වික් කරගන්න මම ප්ලෑන් එකක් හදලා තිබ්බ නිසා ඉක්මනින් කරගන්න පුළුවන්කම තිබුණා. ඉතින් මේ තමයි ඊළඟ තියෙන රිසෝට් වෙයා එක මට අඳින්න තිබුණු. ඔයාලට පේනවා අර කොස්ටියුම් එකේ සම්පූර්ණම මම කොස්ටියුම් එක අයින් කළා. යට ඇඳුම් අයින් කරලා සම්පූර්ණ මේකට චේන්ජ් වෙන්න තිබ්බා. ඉතින් ඒක එතන හරිම අපහසුතාවයක් වුණත් ඒක ඉක්මනින් කරගන්න පුළුවන්කම තිබුණා මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක. ඉතින් ඒක සතුටින් ෆිනිෂ් කරගන්න පුළුවන් වුණා කිසිම හිතේ බයක් ඩවුට් එකක් නැතුව. මේක තමයි මගේ රිසෝට් වෙයා සෙග්මන්ට් එකේ වෝක් එක, අපේ ඩුවට් එක. ඉතින් මේකත් හරිම ලස්සනට ෆිනිෂ් කරන්න පුළුවන්කම හම්බ වුණා. රිහර්සල් එක ලොකුවට කරේ නැති වුණත් හරිම ලස්සනට ෆිනිෂින් එක මට කරගන්න පුළුවන් වුණා. ඉතින් හරිම හැපි. ෆැෂන් ෆෝමියුලා මේ එක්ස්පීරියන්ස් එක ඇත්තටම මට අලුත් එක්ස්පීරියන්ස් එකක්. ඒක සතුටින් ෆිනිෂ් කරගන්න පුළුවන් වුණ නිසා හරිම සතුටුයි. ඉතින් මේ විදිහට තමයි අද බ්ලොග් එක ඉවර වෙන්නේ. ෆැෂන් ෆෝමියුලා 2026 ෆැෂන් ෂෝ එකේ එක්ස්පීරියන්ස් එක මේ විදිහට ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. thank you මගේ වීඩියෝ එක බලුවට සහ මගෙත් එක්ක ඉන්නවට. ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. මං ගිහින් එන්නම්. bye bye.